good morning යාළුවනේ. ඔන්න අද අපි ගමනක් යන්න හදන්නේ කාලයකට පස්සේ. දැන් නයිනේ හොස්ටල් එකේ, කැම්පස් එකේ හොස්ටල් එකේ. අපි ගමනක් යනවාද පොඩි ගමනක්. පොඩි හයික් එකකුත් තියෙනවා ඒකේ. ඉතින් අපිත් එක්ක යන අද ඒ ගමන. හැබැයි මේ අපිත් එක්ක ගමන යනවා තාම නිති. නැගිටුවා. එනයි යද්දි සෙට් වෙමු. සතුන් හායි කියපන්. හායි. පියර්ලා. ඔන්න අපි හොස්ටල් එකේ ඉඳන් බස් එකට නැග්ගා. මේ අපි බනිස් කරනවාද පොය දවසේ කියලා අපර අමතක වුණා. කඩේකින් බනිස් ගත්ත එක නැති. අද සිකුරාදා දවසක් කොල්ලොක්කම ගෙදර ගිහිල්ලා හොස්ටල් එකේ ඉන්න කොල්ල සෙට් එකත් එක්ක අපි යනවා. රජුට ඉස්සරහ ගිහලා බහැලා කියන්න. දැසර පස්සේ ඔයාලා තේරුම් ගියා අපි කොහෙද යන්නේ. ඔයාලා දන්නා අපිට යන්නේ කොහෙද කියලා. අපි යනවා ලංකාවේ උසම දිය ඇල්ල බබර කන්ද ඇල්ල බලන්න. ඉතින් මේ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. මම ගෝවාගේ අනික් අය ගෙදර ගිහිල්ලා ඒ කෑ ගහපන්. යන් ඉතින් බලන්න අපි අද බබර කන්ද දිය ඇල්ල. ඔන්න අපි දැන් මේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. අතන හන්දිය ඉඳන් බබර කන්දට තියෙනවා කිලෝමීටර් 5ක්. ගම්තර මේ පැත්තට යනවා කොහෙද? එළියෙන් නෝ. ඒ වුණාට අපි එහෙ යන්නේ නැතුව ඉස්සරහටම යනවා. බලමු. එන ගමන් වෙලාව තිබ්බොත් එහෙ යනවා. පරිසරය ලස්සන නෑ නේ බච්ච. මෙයාට බොහොම පිං සිද්ධ වෙන්න ඕනේ. මේ ඉන්න අපේ නඩේ. පේනවද ලස්සන? අර පැත්තේ තියෙන ලස්සන දෙයක් මම ඒක පස්සේ පෙන්නන්න. ඔන්න එන. අපිත් එක්ක යන් අද බබර කන්ද ලංකා ඇල්ල පුළුවන් වුණොත් ඒලියන් රොක්. අපි ටිකට් ගත්තා. මේ තියෙන්නේ ලංකා ඇල්ල යාල් තැන්න දියල්ල කියලා එකකුත් තියෙනවා. ඒක නම් මම දැන් දන්නවා. ලංකැල්ලට පියන්න හිතන් ඉන්නවා. අර යාල් තැන්න නම් ඒක බලමු try කරලා. ඔන්න දැන් මේ වගේ අඩිපාරක් තමයි තියෙන්නේ බබර කන්දට යන්න. අර පැත්තෙන් තියෙන බබර කන්ද දියල්ල. ළඟට ගිහිල්ලා පෙන්නන්න ලස්සන කොහොමද කියලා බබර කන්ද දියල්ල. මෙහෙමයි. අපි ආවේ බදුල්ල බස් එකක ඇවිල්ලා කළුපහනින් බැස්සා. අපි ආවේ කැම්පස් එකේ ඉඳන්. ඒ කියන්නේ සබරගම පබින්න අන්දීදා බදුල්ල බස් එකක නැගලා කළුපහනින් බැස්සා. කිලෝමීටර් 12ක් තිබ්බා කළුපහනට පබින්නලා. දැන් අපි යනවා බබර කන්ද දිය ඇල්ල බලන්න. උඹට මොකද්ද කියන්න තියෙන්නේ සතුන් මේ ප්ලාස්ටික් දාන උන්කට? ප්ලාස්ටික් දාන උන්ට ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? උත් මහින්ද කුණු හරපයක් කියන්නේ. මම දියල්ල පාමුල මෙතන තියෙන්නේ. පාමුලට ඉතර ලොකු හයික් යන්නේ නැහැ. ලස්සන ෆුට්පාත් එකක් හදලා තියෙනවා.
අපි ආවා ලංකාවේ උසම දියැල්ල. ඒක තමයි ලංකාවේ උසම දියැල්ල. දැන් තමයි රියල් හයික් එක පටන් ගන්න. අපි දැන් යනවා දියැල්ල මුදුනට. ඊට පස්සේ යනවා ලංකාවල බලන්න. මේ දිගට යන්න පාර කට්ටක් දෙන්නවා. මේ ෆයිනස් කැලේ මැද්දේ යන්න තියෙන්නේ. යන් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක. මෙහෙම යන්න තියෙන්නේ. මම ඔයාලට අපිට ඉස්සරහට ගිහින් පෙන්නන්නම් view point එකක්. ඔතන පේනනේ මම ලස්සන. කොන්න බලන්න ලස්සන. बहुत लसन वारे वारे सेल्फी करला नरेंगे हम पीटी बस रिपीसल बारे बा අපේ කොල්ලෝ සෙට් එක බලන්න මේ පැත්තේ view එක. ඉතින්නේ අර පැත්තේ වීඩියෝක් තියෙනවා. මේක අඳුරම මොනවද කියන්නේ දන්නේ නැහැ. ඔයාගෙන ඉන්න බැරි වුණා. මාර ලස්සනයි. පහලින් කාලේ පහලින් අපි ඔන්න අපිට පොඩ්ඩක් පාර වැරදුනා. ඒ කියන්නේ ඔහෙටද දන්නේ යන්නේ. බෝඩ් එක ගාලා තිබෙන්නේ නැහැ නේ බා. ඔන්න අර උඩ හගින් එනවා. අර මේ බබර කන්දර යන්න දින්නේ ෆයිනස් කැලේ පැත්තෙන්. ගලුවට කොල්ලෙක් දිලා. බෙල් මම කියන ලංකාවට යන්න තියෙන අර පැත්තේ. මැප් එකේ බලුවම පෙන්නනවා අන්න හරි තියෙන දියල්ල. ඉතින් අපි යන ලංකාවට හොයාගෙන දැන්. බෑ ඔය කැලේ බා. යම් බලන්න. මේ වගේ දේවල් වලට මුණ දෙන්න එනවා මේ දැන් අපි නියම ට්‍රැක් එකට වැටෙනවා මම හිතන්නේ මේ පහළ පැත්තෙන් අපිට දියැලි කීපයක සද්ද එනවා. සහ දියැලි කීපයක් පේනවා. අර ලස්සන. දැන් අපිත් ඇවිදින්නේ මේ වගේ තැනක තමයි. ළඟට ගියාම මේ වගේ ඉස්සතක වල තියෙන. අතට පෙන්නේ අර විදියට. ඔන්න අපි මෙහෙම ඇවිල්ලා කැලෑ කෑල්ලකට ඇතුල් වුණා. ඊට පස්සේ පොඩ්ඩක් ඉස්සරහට යද්දි ඔහොම ඉන්න. ඔන්න අපි ආවා ලංකාවැල්ලට. මෙන්න මෙහෙම බබරකන්ද පහලි ඉඳන් එනවා. මේ පැත්තට ලංකාවැල්ලට මෙන්න මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. එතනින් උඩට බබරකන්ද බබරකන්ද උඩට යන්න. ඉතින් අපි ගිහලා බලමු අපිට කලින් මේ එතන මග ඇරුණා. මාර ලස්සනයි මේ මයිනස් කරන්න දෙයක්
තියෙනවා. මේ පැත්තේ වික්කනවා. මේ පැත්තේ වික්කනවා. මොකද හිතෙන්නේ? අර පැත්තෙන් දියල වැටෙනවා. එහෙනම් තව පොඩ්ඩක් ඉස්සරහට මම පෙන්නන්න. නෝ යනවා. බබර කන්ද පේන තැනකට. උඩ බලන්න. අර වැටෙන්න බබර කන්ද. පොඩි හයික් එකක් තියෙනවා. ඉතින් අනේ නේ විනාඩි 15. උඩ වතුර තියනවනේ. අර ගිහිනේ. අපි දැන් ඉන්නේ ලංකාවේ උසම දියැල්ල මුදුනේ. එළ ඉස්සර ඇරියා. ඉන්න වාත් එනවා මාත් එක්ක ඇවිල්ලා